ඊපස්සේ WhatsApp එකකින් කොහොමද කට්ටිය අද මම අලුත් වීඩියෝ එකක් කරන්න තමයි ආවේ. මේක ඔයගොල්ලෝ ගොඩක් වැදගත් වෙයි. මේ මොකද දන්නවද? මේක තියෙන්නේ Android phone වල සියලුම phone වල Redmi හැම phone එකකටම ඔයගොල්ලෝගේ ලොකු ප්‍රශ්නයක් කියලා දෙන්නද? දැන් අම්මා කොරන් free fire වල කොල්ලෝ ඉන්නවනේ පොඩි කොල්ලෝ. අවුරුදු 12ක් 13ක් ඉන්න කොල්ලෝ ඉන්නවනේ මචං. හරි. උන් ඉතින් මචං උන්ට මේ කෙලින්ම මචං අම්මා දෙන්නේ ගහන්නේ. ඔයාලට ගහන කොල්ලෝ ඉන්නවා. උන්ට තමයි මේ වීඩියෝ එක කියලා දෙන්නේ. මේ උන් මචං මට බණිත් දන්නේ අම්මලා මේ වීඩියෝ එක දැක්ක. ඒතකොට ඉතින් මට තව ඒනකට කාර්ය කමන්නේ කොල්ලෝ ටික මම නේද උඹට කියලා දෙන්න යන්නේ අද ඇප් එකක් හයිඩ් කරන්න හැටි. ඔන්න බලන්න සාමාන්‍ය සමහර ෆෝන් තියෙනවා මචං. මෙන්න මේ පැත්තට කරපුවම මෙන්න මේක. මෙන්න මෙතන මේ වීඩියෝ තුනක් තියෙනවා ටික් තුනක් තියෙනවා නේ උඹලා. තේරෙනවද ඉතින්? අන්න ඒක නැති ෆෝන් වල. හරි ඒ තියෙන ෆෝන් වලට තමයි මම මේ පළවෙනි ක්‍රමය කියලා දෙන්නේ. ඉස්සල්ලාම මචං මෙන්න මේකේ වීඩියෝ මේ මෙතන මේ හොඳට බලාගෙන ඉන්න උඹලා සංකේතය එනවනේ. හරි ඉතින් උඹලා බලාගෙන ඉන්න බලන්න. මෙන්න මේ ඉක්ම ඔබ බලන්න. ඔබ උඩ පස්සේ යටින් යටි සෙටින් කියලා වටනවා. ඒක ඔබ බලන්න. හරි ඊට පස්සේ ඕගොල්ලොන්ට මේ මෙතන පේනවා ඇති පොඩ්ඩක් ඉන්න. මෙන්න මෙතන පේනවා ඇති හයිඩ් බැක් කියලා. හරි අන්න ඒක මට ටච් කරන්න. ටච් කරලා පස්සේ ඕගොල්ලොන්ගේ ටික පේනවා. හරි සම්පජාන් මගේ උඹට මතකද මෙන්න මෙතන මේ බලපන්නම් මගේ දැන් මෙතන TikTok එක දිනනවා. හරිද? ඒ TikTok එක මම බලපන් දැන් මම මෙතෙන් ගිහිල්ලා ඊට උඩ ගිහිල්ලා ඔන්න මට මේ එතන තියෙන සෙටින් එක වටනේ ඔබාගන්න ගන්න. ආට ඊට පස්සේ මේ මෙතන තියෙනවා හයි ටැප්ස් කියලා. ඔන්න බලපන් මම ඒක දැන් ටච් කරනවා. ටච් කරනකොට පස්සේ මට මෙතන උඹලට දැන් free fire මට මේකේ free fire නෑ. මේ ඒකේ මචං දැන් අපි මේ TikTok එක තියෙනවා කියලා TikTok එක ඔයාලා TikTok එක ටච් කරනවා. ටච් කරාට පස්සේ ඩාන් කරපන්. අනිවාර්යයෙන් මතක් කරලා ඩාන් කරපන්. හරිද? ඊට පස්සේ උඹ ගේම් බලපන් උඹේ හෝම් ස්ක්‍රීන් එකේ තියෙනවා. මේ බලපන් මම මෙතන තිබ්බ TikTok එක නෑ. හරි ඕම බලපන් මම දැන් උඹට කියලා දෙන්න යන්නේ. මේ එතකොට ආයෙ කොහොමද ඒක ගන්නෙ? උඹට ඒක ලොකු ප්‍රශ්නයක්. මම බලන්න මචං ඒක ගන්න විදිය ආයෙත් අර විදියට සෙටින් එකට යන්න ඕනේ. බටන් තුන ඔබලා තර සෙටින් එකට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා හයිඩ් බැක් කියන එක. ඒක ඔබන්න. ඊට පස්සේ මේ මෙතන ඕගොල්ලොන්ට පේනවා TikTok එකේ නිකන් මෙතන රින ලකුණක් මෙතන තියෙනවා. ඒක ඔබන්න ඕනේ. එතකොට තමයි එන්නේ. ඒක තමයි හරියන්නේ. ඒ රින බටන් එක ඔබපුවාම නැවතත් සාර්ථක විදියට එනවා. හරි ඊට පස්සේ අපි දෙවෙනි ක්‍රමයට යමු. වීඩියෝ එක ස්කිප් කරන්න තු බලන් ඉන්න. හරි ඉතින් මට මේ තියෙන දෙවෙනි ක්‍රමේ මචං තියෙන්නේ ඕගොල්ලෝගේ මෙන්න මේක නැති කට්ටියට සමහර ෆෝන් තියෙනවා විතර නැති එක. ඒ කට්ටිය ගන්න තියෙන්නේ මචං මේ ස්ක්‍රීන් එක තියෙනනේ. ස්ක්‍රීන් එක මචං ඔබාන ඉන්න ඕනේ. ඔබාන ඉස්සපුවාම මෙන්න මෙතන සෙටින් මෙතන සෙටින් කියලා එකක් තියෙනවා. හරි අන්නේ සෙටින් කියන බටන් එක ක්ලික් කරවන්න. ආන් එතකොට කලින් විදියටම මේ මෙතන තියෙන හයිඩ් බැක්ස් කියලා අන්න ඒකට ඵලයන් වල ඊට පස්සේ උඹට කරන්න ඕනේ මේ දැන් ඉස්සෙල්ලා විදියටම අපි TikTok එක මේ ඩාම් කරමු බලන්න මට ඊට අපි බෑක් අප් කරමු බලන්න ආයෙත් මෙතන TikTok එක නැහැ. හරි ඊට අපි ආයෙත් TikTok එක ගන්න ඒ විදියටම ඔබාගෙන ඉන්න ස්ක්‍රීන් එක. එතකොට ඔයගොල්ලෝ සමහරවිට මේක වෙලක් ඇති. හරි ඊට පස්සේ මෙන්න මෙතන තියෙන සෙටින් බටන් එක ඔබනවා. සෙටින් බටන් එක ඔබවුවට පස්සේ මෙතන තියෙන හයිඩ් බැක්ස් කියලා එකට යනවා. ඊට පස්සේ ඉස්සර විදියටම මෙතන TikTok එක ඔබා ගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන උඩ තිබ්බ TikTok එක අන්නේ විදියටම දැන් මෙතන තිබ්බානේ. මෙන්න මේක ඔබන්න තියෙන්නේ. තොර ආයෙ නැවත මේ ස්ක්‍රීන් හෝම් ස්ක්‍රීන් එකට එනවා. මේ යාළුවනේ අදට අපි වීඩියෝ එක ඉවරයි. මේ වගේ අලුත් වීඩියෝ බලන්න ඕන අද අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, ලයික් කරලා කමෙන්ට් කරලා තව කවුරුද දන්නේ නැති කොල්ලෝ පොඩ්ඩෝ ටිකක් ඉන්නවා ඒ කට්ටියට වීඩියෝ එක ෂෙයා කරන්න. පියා